Hi guys, ඔන්න අද අපි ෂෙයා කරගන්න යන්නේ අපේ personal experience එක අපේ Thailand tour එකේ. So අපිත් හැමෝම වගේ කට්නායක international airport එකෙන් checking වෙලා අපේ tour එක start කරා. අපි මේ tour එක ඇත්තටම Bangkok and Phuket අපි මුල්ම destination විදිහට තෝරගත්තේ අපි Phuket වලට යන්න. Phuket කියන්නේ Thailand වල තියෙන ලස්සනම beaches තියෙන ලස්සන rural area එකක්. ඉතින් Phuket වලට යනකොට එකපාරට අපිට direct flights නැහැ. අපි ඒ කියන්නේ බැංකොක් වලින් check out වෙලා එතනින් internal flight එක තමයි යන්න තියෙන්නේ Phuket වලට. ඉතින් අපි බැංකොක් වලට ඇවිල්ලා බැංකොක් වල පැය 4ක් විතර හිටියා Phuket වලට internal flight එක එනකන්. ඉතින් මෙහි ඇත්තටම ලංකාවේ වගේ නෙමේ සමහරින් මිනිස්සුත් සාමාන්‍යයෙන් වැඩට යන්නේ Thailand වලට planes වල තමන්ගේ වාහන පාක් කරලා. ඉතින් ඒ වගේ අපි ගොඩාක් අය දැක්කා. ඒගොල්ලන් flight එකේ වැඩට ගිහිලා house flight එකේ ගෙදර එනවා වගේ instances තිබ්බා. මේ Phuket වල ඇත්තටම mainlyම Phuket කියන එකේ main city එක තමයි Patong කියන්නේ. එතකොට ඒ වගේම Phuket වල ගොඩාක් තියෙනවා eye catching areas. හැබැයි අපිට තිබ්බ timeline උයි ඒවත් එක්ක අපි select කරගත්තේ Patong night market එකේ යන්න ඒකට දාගත්ත night එකක්. ඊට පස්සේ full day අපි Phi Island වලට තමයි දාගත්තේ. Phi Islands කියන්නේ Phuket වල තියෙන main eye catching area එක. අපිට මේ විදිහට flight එකේ යනකොටත් Phuket වල Phi Islands මේ විදිහට ලස්සනට පේනවා. ඒ wave එක තමයි මම ඇත්තටම plane එකේ යද්දි දැක්ක best scenic එක. ඉතින් ඒක මාරම ලස්සනයි. ඒක ඔයගොල්ලන්ම ගිහිල්ලාම බලන්න ඒක enjoy කරන්න. එතකොට මේ Phuket කියන්නේ සාමාන්‍යයෙන් ඉහි Thailand වල තියෙන rural area එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ගමේ මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ගේ main income එක ඒගොල්ලන් ගන්නේ tourism වලින්. ඉතින් අපි මේ විදිහට Phuket Islands වලට ආවා. යා බස් එක තමයි අපිට airport එකට යන්න තිබ්බේ. ඊට පස්සේ අපේ airport එකෙන් check out වෙලා Phuket airport එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඒ airport එක මාර neat. ඒ කියන්නේ අපිට ඕන දෙයක් තනියම ගිහිල්ලා හොයාගන්න පුළුවන් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව. ඉතින් Phuket airport එකෙන් ඊට පස්සේ අපි යනවා අපේ cab එක අරගෙන. අපි cab එක එනකන් ඉඳලා අපේ cab එක අරගෙන අපි යනවා අපි නැවතිලා ඉන්න තැනට. ඇත්තටම කියන්න ඕනේ මේ යනකොට ඒ roads එහෙම ඇත්තටම අපි ලංකාවේ පාරක යනවා වගේ තමයි අපිට දැනුනේ. අපේ එයාපෝට් එකේ ඉඳලා ඊට පස්සේ අපි ගියේ අපේ හොටෙල් එකට. මේ දකින්න පුළුවන් ගොඩාක් foreigners-ලා කියලා මෙහෙ ගොඩාක් ඉන්නේ Asians-ලා. mainlyම ඉන්නේ Indians-ලා තමයි හිටියේ අපිට හම්බුනේ. ඊට පස්සේ අපි හවස් වෙලා මේ Patong night market එකේ ඇවිදින්න ආවා. Patong night market එක කිව්වහම ගොඩාක් ප්‍රසිද්ධ night market එකක්. ඒකේ ගොඩාක් එක ජාතිවල කෑම තියෙනවා, ජූස් තියෙනවා, එක සත්තුන්ව හදලා තියෙනවා. ඒ වගේ ලොකු variations ගොඩක් එක්ක තිබ්බේ. අතරම මේ vibe එක තියෙනවා පාන්දර 5-6 වගේ වෙනකන් අපිත් ගොඩක් රෑ වෙනකන් හිටියා. ඊට පස්සේ මේ පහුවෙනිදා අපි හොටෙල් එකෙන් breakfast එක අරගෙන අපි Phi Island tour එකට තමයි ඊළඟට යන්න ඉන්නේ. ඒකටත් අපිව කායක ඇවිල්ලා අපිව Phi Island tour එක start කරන තැනට එක්කන් ගියා. එතන පොඩි lobby area එකක් වගේ තියෙනවා නිකන් harbour එක. එතන අපිට කෑම තිබ්බ උදේ කැමති නම් කන්න කියලා. ඇත්තටම මගේ recommendation එක තමයි උගලන් යනවා නම් එතනින් කන්න එපා. Down Pavilion එකක් බීලා යන්න. ඒක තමයි. ඊළඟට අපි boat එකට ගියා. boat එකට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් 15ක් මුහුද ඇතුළට ගියාම මේ වගේ තමයි අපිට එහෙ මුහුද තියෙන්නේ. මේකේ Phi Islands ගත්තාම එක islands ගොඩක් තියෙනවා. මේ ඔයගලන්ට පේන්නේ Maya Bay එක. Maya Bay එක තමයි Phi Island වල තියෙන mainම eye catching island එක. එතන ඒ view එක sea එක අපිට රැල්ල පා ගන්න පුළුවන්. අපිට හරිම ලස්සනයි. අතරම අපි Phi Island එකේ මේ Maya Bay එකට ගියාම අපි නිකන් වෙනම ලෝකයකට ගියා වගේ feeling එකක් ආවේ. ඊට පස්සේ අපි එතනින් ගියා බෝට් එකේ. එක අපි ගොඩාක් vlogs වල එහෙම දැකලා තිබ්බ බෝට් එකේ ඉඳගෙන ෆොටෝස් ගන්න එක. ඉතින් ඒ බෝට් එක අතරම ඒක අපි බෝට් එකේ ඉඳලා ඒගොල්ලන් අහනවා අපෙන් ඔයගොල්ලන් යනවද ගන්න කියලා. එහෙම ගන්න selected peoples තමයි අපි එහෙම බෝට් එකට දාන්නේ. මේ විදිහට අපි එක වීඩියෝස් ගත්තා. ඊට පස්සේ එතන අපිට තිබ්බ බුෆේ එකක් ලන්ච් එක. ඊට පස්සේ ලන්ච් එකෙන් පස්සේ අපිට ඒගොල්ලන් ටයිමින් දෙනවා පැයක්ද දෙකක්ද එහෙම කියලා. අපි ඒ වෙලාවෙ එතන ඉඳලා අපි පොඩක් රිලැක්ස් හිටියා ලන්ච් එක අරගෙන. ඊළඟට අපි අන්තිමට ඒගොල්ලන් ගෙනල්ලා දානවා
බීච් එකකට. එතන තියෙන අපිට කැමති නම් නාන්න, කැමති නම් එන්ජොයි කරන්න, කැමති දෙයක් කරන්න කියලා 45 minutes වගේ දෙනවා. හැබැයි අපි නම් එහෙම මොනවත් කරේ නෑ. අපි මේ එන්වයරන්මන්ට් එක ඇත්තටම වින්දා. ඒත් මාකට්ස් තියෙනවා. ඒ අයිලන්ඩ් එකේ මිනිස්සු පොඩි කඩ දාගෙන ඒවා තිබ්බා. කට්ටිය කරන දේවල්. අපි ඒවා බල තමයි ඇත්තටම ඒ වෙලාව ස්පෙන්ඩ් කරේ. ඊළඟට අපි බෝට් එකේ අරන් ගිය කට්ටිය බෝට් එකේම අපිව එක්කගෙන ආයෙ අර ලොබි ඒරියා එක කියන ඒරියා එකට එක්කන් එනවා. මේ වෙලාවේ ඒගොල්ලන් කවුරුත් ලොකුවට ඉංග්‍රීසි ෆ්ලුවන්ට් නැහැ. හැබැයි ඒගොල්ලන් මැනේජ් කරගෙන ඉංග්‍රීසි වලින් කතා කරලා ඊට පස්සේ ඒගොල්ලන් හරි ලස්සනට අපි හැමෝටම යාලා තෑන්ක්ස් කරලා අපිත් ඒගොල්ලන්ට තෑන්ක් යූ කියලා අපි එතනින් එළියට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත ලස්සන ඉමේජස් ටිකක් ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. ඔයගලුනුත් බලන්න යන්න මොන හරි ඩීටේල් එකක් ඕනේ නම් ප්‍රයිවට් හරි මෙසේජ් එකක් දාන්න. අපේ එක්ස්පීරියන්ස් අපි මේ දේවල් ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. ඊට පස්සේ vlog එකේදී අපි ඔයගලන් එක්ක කනෙක්ට් වෙන්නම් බැංකොක් සිටි එකේ මොනවද අපි කරේ කියලා.